ඉතින් කට්ටිය මොකද වෙන්නේ? ඔන්න ඉතින් අද අපි යනවා අපේ අක්කලාගේ ගෙදර. යාළුවාගේ ගෙදර තියෙන මහියංගන. ඉතින් මට හිතුණා යන ගමන් පොඩි වීඩියෝ එකක් කරන්න. මොකද මම අද ඉඳන් vlogs දාන්න ගන්නවනේ. මම දැන් දින කිහිපයකට කලින් ඉඳලා දැම්මා. හැබැයි දැම්මේ shorts වීඩියෝ. අද ඉඳලා පුළුවන් විදිහට මම දානවා. ඉතින් vlogs ටිකක් දානවා. මොන විදිහට ඉතින් අපේ අම්මයි තාත්තයි අක්කයි මමයි ඊටසේ මේ අපේ මස්සිනා. අපේ මස්සිනා ඉතින් අපි සෙට් එක දෙන්න යන්න පිටත් වුණා. ඊට පස්සේ මේ තියෙන්නේ දමන පාර. දමන පාරේ හරිම ලස්සන ඉතින් දෙපැත්තේ තනිකරම තියෙන ඉතින් උග්ගස්සගාව තමයි. පැත්තේ උග්ගස්සගාව උතරින් එහාට අපිට බලා ගන්න පුළුවන් කොන්න ලස්සන වෙල්යායක් තියෙනවා. මම බාහිර නිල් පාට ආසයි වෙල්යායක කොච්චර ලස්සනද කියලා. කටහඬ ගැන නම් හිතන්න එපා පොඩ්ඩක් සනීප නෑ. ඒකයි මේ හොඳද? මේ කටහඬ ගැන හිතන්න එපා. ඊට පස්සේ අපි ඔහොම ආවට පස්සේ මේ තියෙන අපේ ගල්ඔය ගඟ. මේ වගේ වීඩියෝ එකක් ඇත්තටම ගන්න බැරුණා ගල්ඔය ගඟ පාසලට තමයි ගත්තේ. ඊට පස්සේ මේ තියෙන අපේ අම්පාර ටවුන් එක. අපේ අම්පාර ටවුන් එකට ආවා මේ බබාට පොඩි බඩුවකයක් ගන්නයි. අයියගේ මේ හෙඩ්ෆෝන් එක මොකද අවුලක් කියලා ඊට පස්සේ පොඩ්ඩක් මාරු කරගන්නයි ආවේ. ඉතින් අපේ අම්පාර ටවුන් එක. සෑහෙන ලස්සනයි නේද? ඔන්න තියෙනවා අම්පාර ටවුන් එක. මේ ඉතින් අපේ අයියා බෑන්ක් එකට යනවා සල්ලි වගේක් ගන්න. මං ඉතින් මොකද එකා වගේ ඉතින් ගේම් එකට අරන් ගියා. ඊට පස්සේ අපි ආයෙ පිටත් වෙන්න ගත්තා. මහියංගනේ බලා. තව යන්න තියෙනවා කිලෝමීටර් පැය දෙකක විතර ගමනක් යන්න තියෙනවා. ඊට පස්සේ දැක්කනේ අම්පාර ලස්සන වල්ලේ මිටවල. ඊට පස්සේ අපි ආයෙ ගිහින් මේ ගොනාගොල්ලට පැය ඉඩමක් තියෙනවා මේ විලම මේ විකුණන්න හදන්නේ. ඒත් එක්කම ඊට පස්සේ එතෙන්ට ආව ෆොටෝස් ටික ගන්න කැමති කවුරු හරි ඉන්නවනම් කියනවාද? ඉඩම අක්කර 3ක් තියෙනවා. අර ඉදිරි ගයක් තියෙනවා. ඒකේ පොඩ්ඩක් රිපෙයාර් කරගන්න පුළුවන්. ඒකට පොල්වත්තු තියෙනවා. පොල්වත්තක් තියෙනවා. ඊට පස්සේ ගොඩ ඉඩමේ ගොඩ කුඹුරක් අක්කර භාගෙක විතර. මෙන්න මේක තමයි ගේ. ඕක අපි විකුණන්න හදන්නේ. ගන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ අපි ආයෙ ගමන පිටත් වෙන්න පටන් ගත්තා. මං ඉතින් පැත්තකින් කැම් එක අටවගෙන ඉතින් අයියා කැමරාවක් නෙමෙයි ඉතින් මගේ ෆෝන් එක හොඳේ. පස්සේ දවසක් කැමරාවක් ගන්නම්කෝ හොඳ එකක්. ඊට පස්සේ කොහරි වැස්සක එන්න ආසත් කළු කරලා තිබ්බේ. අපි ඊට දිගටම ගියා. පිටවන් දමන හැඟුමි තනියේ තව ඉන්න හිතෙනව ඔබම මතම පිටවන් දමන හැඟුමි තනියේ. ඊට පස්සේ ඔය දින අරන්තලා වටිනාකම් රකිමි සියලඟම පෙම්පුරමි දනිමි. අපි කිරි හට්ටියක් ගන්න ගියා. මේ විදියට තමයි මගදී මේ අරන්තලා පාස් කරනදී අපිට හම්බ වෙන මගදීකට කිරි කඩවල් සෑහෙන ගොඩක්. අපි ඒ වගේ මේක කඩේ නැවතුවා කිරි හට්ටියක් ගන්න. ඊට පස්සේ මේ මට මෙතන යන වීඩියෝ බ්ලොග් එක කරන්න ඕනේ වීඩියෝ කරන්න ඕනේ නැහැ වැස්සට සෙට් වුණා. ඉතින් දෙපැත්ත පේන්නේ නැහනේ. කාටවත් පේන්නේ කිසිම නැහැ නේද? මගේ මූණ දැක්කම පාරේ කට්ටියට. ඉතින් මෙතනින් එහාට මම බ්ලොග් එක කරන්න ඕනේ නෑනේ. හරි අපි දඟදිම තවත් බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් කට්ටියට සුබ දවසක් වෙන්න ඕනේ. එහෙනම් ආයෙ හම්බෙමු මොදේ. සනීප නැති ඉඳන් ගණන් ගන්න එපා. අපි ලස්සන කටහඬකින් ඊළඟ බ්ලොග් එක ගේන්නම්. හැමෝටම ආදරෙයි.